කේන්ද්‍රස්ථානය රම්බකෑන් විහෙර සෑය ඉදිකිරීමේ දෙවැනි පියවරේ වැඩකටයුතු ආරම්භ කරන අවස්ථාව 2026 වර්ෂයේදී සුබ චාරිත්‍ර නැකත් අනුගමනය කරමින් අභයගාමිනී විහාර මහදේවී රම්බකෑන් සෑරජාන් වහන්සේගේ දෙවැනි පියවරේ වැඩ අද උදෑසන කාලයේදී ආරම්භ කරගෙන සතර දික් පහගේ දායක පිරිතුන්ගේ දැඩි උනන්දුව කැපකිරීම මත අද දවසේ ඉඳලා මේ කටයුතු ඉතාමත් හොඳින් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙමින් පවතින අවස්ථාවක්. තවදුරටත් අපි මතක් කර සිටින්නේ ඌව වෙල්ලස්සේ ගොඩනැගෙන ආධ්‍යාත්මික නව ප්‍රබෝධය වෙනුවෙන් ඔබ කාටත් මේ පුදබිම ආශ්‍රිතව වැඩ කටයුතු කරලා විහෙරක් ඉදි කරන්නට සූදානම් වන මේ අවස්ථාවේදී දැඩි උත්සාහය කැපකිරීම මත ඔබ අප සියලු දෙනා එකතු වී සමගියෙන් අපි මේ කටයුත්ත සිදු කරොත් ලොකු ජයග්‍රහණයක් කරා අපිට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. මාස්ටර් ගයිඩ් ආයතනයේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විශ්වකීර්ති ප්‍රවීණ දේශක ආධ්‍යාත්මික කුමේරා සංවිධානයේ නිර්මාතෘ දීපාල් ප්‍රසන්න ගුණවර්ධන වැතුමුන්ගේ වග පෙන්වීම යටතේ 2026 වර්ෂයේ සුබ හෝරාවෙන් නැවතත් ගාමිණී අභය විහාර මහදේවී සෑරජාන් වහන්සේගේ මේ ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භ කරන අවස්ථාව සාදු ජනතාවගේ දැඩි උනන්දුව කැපකිරීම මත අපට පුළුවන්කම තිබෙනවා නොදුරු අනාගතයේදී මේ සෑරජුන්ගේ මුත පැලවීමේ අලංකාර පින්කම දැක ගැනීමට සෑම දිනාටම අපි නැවත නැවත ආරාධනා කරනවා රම්බකෑන් විහෙරට පැමිණ මේ ආධ්‍යාත්මික චෛත්‍ය රාජාන් වහන්සේගේ වැඩ කටයුතු වලට අත ඉර දෙන්නට කියලා. හැම දිනාටම